හායි ඔයාලා හැමෝම මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 නව පාසල් වාරය සඳහා පාසල් ළමුන්ට ලබා දෙන 6 දා දීමනාව සහ 3 දා දීමනාව සම්බන්ධ තොරතුරු ලබා දීමට තමයි අද සූදානම. ඉතින් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් පුංචි වෙලාවක් කරන් channel එක subscribe කරන්න bell icon එක all press කරගන්න. එතකොට මේ වගේ අලුත් වීඩියෝස් මම දාපු ගමන් ඔයාලට නැරඹීමට හැකියාව තියෙනවා. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා නොදන්න යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි යමු අද වීඩියෝ එකට. 2026 නව පාසල් වාරය සඳහා ලිපිතව ලබා ගැනීමට ලබා දෙන 6 දා දීමනාව කවදද ලබා දෙන්නේ? ඉතින් මෙම දීමනාව දෙසැම්බර් හෝ ජනවාරි කියන මාස දෙක ඇතුළත මෙම දීමනාව ලබා දෙයි කියලා අපිට විශ්වාසයක් තිබෙනවා. ඉතින් මෙම 6 දා දීමනාව ලබා දීම ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙම දීමනාව ලබා දෙනවා මෙවරක්. ඒ ගැන ඔයාලා කලබල වෙන්න එපා. ඉතින් අපි අනිත් දීමනාව සම්බන්ධව කතා කරොත් පාසල් ළමුන්ට ලබා දෙන 3 දා දීමනාව ලබා දෙන්නේ පාසල් ළමුන්ට පාවාහන් මිලදී ගැනීම සඳහා තමයි මේ දීමනාව ලබා දෙන්නේ. ඉතින් මෙම දීමනාවත් ලබා දෙන්නේ ඉහත කිව් මාස දෙක ඇතුළත මෙම දීමනාවත් ඔබට ලබා දෙයි. ඉතින් මේ වගේ රජයෙන් ලබා දෙන සියලු දීමනා සම්බන්ධ තොරතුරු මේ channel එකෙන් ඉදිරියට ගේනවා. ඉතින් එම දීමනා ඔබට ලබා ගැනීමට අවශ්‍ය නම් අපේ channel එක subscribe කරලා bell icon එක all press කරලා තියාගන්න. ඉතින් මෙම 6 දා දීමනාව සහ 3 දා දීමනාව සම්බන්ධ තොරතුරු ඉදිරියට ගේනවා රැඳිලා ඉන්න channel එකත් එක්ක. ඉතින් අදට අපි සමුගන්නවා. ඉතින් තවත් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.